සමහර වුණාට මහා මෝඩ જાතියක්. කියන්නේ ප්‍රඥාව අඩුයි. ආන් එහෙම තත්ත්වයක හිටියත් ධර්මය වුණට වැඩක් නැහැ. ඊළඟ තමයි පින්වත් මේ හත්තම හරි ගියත් වැඩක් නැහැ. ඔය හත්තම හොඳ විදියටපත් වෙලා මනුස්ස ලෝකේ හොඳට ඉද්දිත් බුදු කෙනෙක් පහළ වුනේ නැත්තම් ඔනාටයි. ඔය ආටෙන් මේ වෙන විට අපිට පළවෙනි හතරම මොකද වෙලා තියෙන්නේ? පළවෙනි හතර මග ඇරිලා තියෙනවා නේද? අපිට ඒ අවුල නැහැ දැන්. අපි හතර පහ නෙමෙයි ඉන්නේ. එතකොට අපි අර උපතින්ම අර 80න් වගේ ඉන්න අංග විකල මට්ටමේ තත්වයකට අපි නෑ. අපිට ඒ අවස්ථාවත් මග ඇරිලා. තව මොකද්ද තියෙනවා කිව්වේ? බුද්ධෝත්පාදයක්. ඒකත් අපිට හම්බෙලානේ. තව දෙකයිනේ. අපිට මොකද උනේ? අපිට බැරි උනේ ඇයි තාම ගොඩ යන්න? මිත්‍යා දෘෂ්ටිය හරි එහෙම නැත්නම් ප්‍රඥාව අධිකමක් හරිනේ තියෙන්නේ. ওই දෙකෙන් එකක් ඔබට හරි මට හරි එක්ක දෙකම හරි තමයි මේ වනතුරු මේ භවයේදී තාම ගොඩ යන්න බැරි හේතුව. එහෙනම් ප්‍රඥාව මදියයි සංසාර ප්‍රඥාව විකසිත වෙන පින්කම් කරලා නැති නිසා. ප්‍රඥාව විකසිත වෙන මට්ටමට හිත දියුණු කරලා නැති නිසා පින්වත්නි කටින චීවර පූජාවේ විශිෂ්ටතම ආනිසංසය ප්‍රඥාවේ විකසිත වීම උදෙසා ලබා දෙන දායකත්වයයි. ඒක කොහොමද වෙන්නේ? දැන් මෙහෙම හිතන්නකො මට පේනවා අර බිත්තිගාව එහෙම ඊයේ පාන්දර පෙරහැරට ගියපු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට දැන් මට උනත් මෙතනදී හිතා ගන්න පුළුවන් පෙරහැර ගියපු කට්ටිය. දැන් මෙහෙම කියන්නකො බෝලයක් අරගෙන බිත්තියකට ගැහුවොත් මොකද වෙන්නේ? වේගෙන් අනිත් පැත්තට එන්න පුළුවන්. බෝලයක් අරගෙන මෙට්ටකට ගැහුවොත් මොකද වෙන්නේ? එච්චර වේගෙන් මෙහෙට එන්නේ නෑ, ළඟ වැටේ. බෝලයක් අරගෙන වතුරකට ගැහුවොත් සමහර වතුරේම ගහගෙන යන්නත් ඉඩ තියෙනවා. බෝලයක් අරගෙන මඩගොඩකට ගැහුවොත් අර බිත්තියකට ගැහුව තරම් වේගෙන් එන්නේ නෑ. ඔන්න මං ඊළඟට කියන කතාව හොඳට අහගන්න. එහෙනම් අප මෙහි සිට එහාට විසි කරපු බෝලය පන්දුව නැවත අපේ පැත්තට මේ වේගය අඩු වැඩි උනේ එහා පැත්තේ තියෙන ද්‍රව්‍යයේ ක්වොලිටි එක මත නේද? එහෙම නේද? එහෙම නේද? අන්න මතක තියාගන්න අපි දෙන දානයක් වුණත් ආනිසංස බහුල වෙන්නේ ඒ දාණය බාර ගන්න කෙනාගේ ක්වොලිටි එක මත. එහෙම කිව්වොත් හරිද කියලා මම මේ කල්පනා. ඒ අර පැත්තේ තියෙන කුසලය අර පැත්තේ තියෙන වටිනාකම තමයි මේ පැත්තට එන්නේ. අන්න බලන්න ඒකයි දේශනා කරන්නේ මොකද්ද මේ ගිරිරාජ සමංකත්වා අර මහමෙර පවුසට සංගේ දේති චීවරං සංඝයාට තුන් සිවුරු පූජා කරත් ඒකස්ස කටින දානස්ස ඒක කටින සිවුරක තරං ආනිසංස ඒ කටින සිවුරක ආනිසංස වල 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා අර මහමෙර උසට තුන් සිවුරු පූජා කරපු කතාව අරට වඩා ටික ගොඩක් පල්ලෙයන් තමයි කියන්නේ. ඉතින් කොහොමද දැන් ওই කටින සිවුර බිත්තියකට බෝලකින් ගැවුවා වගේ වෙන්නේ? දැන් මේ මගේ කතාව ඒකනේ කියවෙන්න ඕනේ දැන්. කටින සිවුර කොහොමද බිත්තියකට බෝලකින් ගැවුවා වගේ වෙන්නේ? මොකද්ද බිත්තිය? අපි ඒ ගැන ටිකක් අධ්‍යයනය කරමු. අද අපි මාතෘකා කළ පින්වත්නි බඳු ගාතාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවට මේ කටින සිවුරක් බාර ගන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කටින සිවුරක් බාර ගන්න අනුමැතියක් දුන්නා. දැන් ඔයත් හිතන් හිටියට කටින පින්කම කරාම ඔබට තමයි වැඩිම ආනිසංස ලැබෙන්නේ කියලා නෑ පින්වත්නි. කටින ආනිසංස වැඩිම ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. කාටද? මේ චීවරේ බාරගත්ත ස්වාමීන් වහන්සේට තියෙන ආනිසංස. උන්වහන්සේට ලැබෙන ආනිසංස වැඩි නිසායි ඔබට ලැබෙන ආනිසංසත් වැඩි. මොනවද උන්වහන්සේට ලැබෙන ආනිසංස? දැන් ඔබ කටින සිවුර පූජා කිරීමේ කතාව අහලා ඇත් තියෙනව නේද? මම ලොකු වෙලාවක් ගන්න නැහැ ජනප්‍රිය කතා නිසා ඒවා.
ඒවා ජනප්‍රිය කතා ඒවා කියලා දෙන්න මේ කාලේ ගන්න එක අපරාධි කියලා හිතෙනවා. ඔබ නිතර හිතන්නේ නැති පැත්තකට මේ දේශනාව අරන් යන්න ඕනේ කියලාමයි මේ කල්පනා කරන්නේ. මම ඊටාම සරලව කිව්වොත් පින්වත්නි පුංචි ළමයිනුත් ඉන්න හින්දා ඔබ දන්නවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ළඟම වස් සමාදන් වෙන්න ඕනි කියලා ඔය පාවානුවර වැඩ හිටපු ස්වාමින් වහන්සේලා මේ වඩිනකොට අතරමඟදී වස්සානේ උදා වුණා සාකේත නුවරදී. අහලා තියෙනව නේද? මේ ඊටාම ආසන්නයි සාවස්තියට. හැබැයි වස්සානේ උදා වුණා. උන්වහන්සේලාට එහිම වස්වසන්න සිද්ධ වුණා. වස්වසනකොට පින්වත්නි ආරාධනා නොකලත් වස් සමාදන් විය යුතුයි. ඒක භික්ෂුවට තියෙන වැදගත් බුදුරජාණන් වහන්සේගේ පැනවීමක්. ඇයි භික්ෂුවට වස් සමාදන් වෙන්න කිව්වේ? පින්වත්නි දැන් ඔය මුල්ම කතාවකුත් තියෙනවනේ. ඔය ඒක බීජ ප්‍රාණියෙක් තමයි තනකොළ කියලා කියන්නේ කියලා නිගණ්ඨනාත පුත්ත නැත්තම් ජෛන මහවීරතුමාගේ දේශනාවක් තිබුණා. ඒ උත්තමයා තමයි එක්තරා ආකාරයක. හැබැයි වැරදිච්ච තැනක් තිබ්බා. අවබෝධ ගැන දන්නේ නැහැ. හැබැයි මිත්‍යාවක් වුණත් යම්කිසි දුරකට මේ සාමාන්‍ය ලෝක මිනිස්සුන්ට වඩා ගොඩක් එහාට හිතපු කෙනෙක්. එතකොට නැත්තම් ඔච්චර පිරිසක් එකතු වෙయ్యේ. පින්වත්නි මේ ජෛන මහවීරතුමා කිව්වා ඔය කනකොළ ගහට පවා පණ තියෙනවා. ඒක බීජ ප්‍රාණියෙක් ඉන්නවා. ඕවා පා ගන්න හොඳ නෑ. අපි ඒක නිසා වැහි කාලයට කොහෙවත් යන්නේ නෑ. හැබැයි අර ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගෝලියෝ පාත්තර අරගෙන පාරක් ගානේ වඩිනවා කියලා අපහාස කරා. එතකොට ඒක නම් ඇත්ත තමයි කියපු මිනිස්සු ටිකුත් හිටියා. ඉන්න එපැයි. කවුද? ඒ ජෛන මහවීරගේ ගෝලියෝ. එයාලට දන් දෙන මිනිස්සු හිටියා. ආන්ගේ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ කතාව ගැන ලොකු අවධානයක් යොමු කළා. ඇයි පින්වත්නි නිතර පින්නපාත වැඩි ඒ කාලේ මේ මං වගේ ස්වාමින් වහන්සේලා නෙමෙයි. මං එහෙම කියන්නේ උන්වහන්සේලා ඉස්සර අපි කොච්චර ප්‍රාථමිකයක්ද? ඒ එදා වැඩි කවුද? අරහත් ඵලලාභී, අනාගාමී ඵලලාභී, සකදාගාමී ඵලලාභී, සෝතාපට්ටි ඵලලාභී උතුමන් වහන්සේලා විශේෂයෙන් රහතන් වහන්සේලා පින්වත්නි බහුල වශයෙන් වැඩ හිටපු කාලයක් නෙමෙයි. රහතන් වහන්සේලා තමයි පින්නපාතේ වැඩි. එතකොට ඔය රහතන් වහන්සේලාට තමයි දන්නේ නැතිකමට බනින්නේ. එතකොට කී දෙනෙක් කපාගත වෙනවද? ආන්ගේ මිනිස්සුන්ට කරුණාවෙන් බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි මේ තේ මාසං මේ මාස තුනම මේ එක ස්ථානයකට වෙලා විවේකීව ධර්මය සොයමින් පදන් වීරිය වඩන්න ඔබට අවස්ථාවක් ලබා දෙනවා අනුමත කරනවා ඒ පණවනවා කියන. එහෙනම් පින්වත් ඊළඟ කතාව තමයි ඔය වස් කාලේ තමයි වැඩිම රහතන් වහන්සේලා මඟපරලාභී උත්තමයන් වහන්සේලා බුද්ධ ශාසනය බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ වස් සමාදන් වෙන එක භික්ෂුවකට වටින්නේ. වස් සමාදන් වෙලා අවසන් කරපු භික්ෂුවකට ලැබෙනවා කිව්වා ආනිසංස 5ක්. ආගෙන ඉඳින්නේ යම. ඉතින් හාමුදුරන්ට ලැබෙන ආනිසංස අපිට කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඉතින් අපිට ලැබෙන ටික කියලා දුන්නා නම් ඇති කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අර බිත්තිය ගැන කියලා දෙන්න නැතුව මේ පැත්තට එන බෝල ගැන තේරුම් ගන්න බෑ. ඒකින්ද මම අර බිත්තිය ගැන කියලා දෙන්න ඕන ඔබට. මොකද්ද? අනාමන්ත චාරෝ. ඔන්න මං කාල ටික පරිසම් කරගෙන ඉක්මනට කියලා දෙන්නම් සහ සරලව කියලා දෙන්නම්කෝ. අනාමන්ත චාරෝ. ඒ කියන්නේ කටිනයක් අතුරපු භික්ෂුවකට. දැන් මේවර කටින චීවරයේ මෙහි බාර ගන්න ඇත්තේ අපේ නායක හඳුරෝදට පූජා කළේ. වැඩ ඉන්න හඳුනනකට නේද? එතකොට කවුරු හරි මේ ඉස්සානේ ස්වාමීන් වහන්සේ නමක් කටින චීවරයේ පැවරුවා කියලා හිතන්නකෝ. කාට හරි. දැන් එක ඉස්සානක ස්වාමීන් වහන්සේලා ගොඩක් වැඩ හිටියත් එක චීවරයයිනේ මේ බාර ගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි අනාමන්තචාරෝ කියලා කිව්වේ භික්ෂුවකට ආමන්ත්‍රණය කරන්නේ නැතුව කියන්නේ නැතුව වැඩ ඉන්න ස්ථානයෙන් ඉදිරියට මාස 5ක් දක්වාම මැදින් පෝය දක්වාම
තමන් වැඩ ඉන්න කුටියෙන් සේනාසනෙන් බැහැර වෙන්න අවසරයක් හම්බ වෙනවා. කටිනිය පාරකට. දැන් අර අපි කී හිටපු කතාවක් තිබ්බ නේද? සාකේත නුවර නතර වෙලා වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා තෙත සිවුරු පිටින් වස් කාලේ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න දැන් ඉතින් මොනවද කරන්නද කියලා මම හිතේ අමාරුවෙන් හිටියේ. උන්වහන්සේලා රහත් වෙලා නැති වුණාට මාර්ගඵල ලාභීන් කියලා තමයි සඳහන් වෙන්නේ. උන්වහන්සේලාට උමනාව තිබ්බ බුදුරජාණන් වහන්සේ ගාව ඉතුරු කොටස ඉවර කරගන්න. අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න බුදුහාමුදුරු ගාව. උන්වහන්සේලා දැන් සාකේත නුවර ඉඳලා ළඟයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ තෙත සිවුරු පිටින් මේ මඩේ ධනක් මඩේ ඉරුණා කියලා සමහර කතාවල තියෙනවා. ඒ කාලෙනේදී ඔය ආස්ව කරත් එහෙම ගියපු පාරවල්නේ තියෙන්නේ නැත්තේ අද වගේ නෙමෙයි. ඉතින් ඒ වගේ එරි මේ තෙත සිවුරු පිටින් අමාරුවෙන් වැඩියා බුදුහාඳුරු හම්බ වෙන්න මේ සිද්ධ වෙච්ච සිද්ධිය ඔක්කොම විස්තර කළා. දැන් ස්වාමීන් වහන්සේට අපහසුයි. ආන් ඒ වෙලාවේ තමයි වස් සමාදන් වෙච්ච භික්ෂුවකට අමතර සිවුරක් අනුදැන වදාරනවා කියලා ඔය කටින සිවුර අනුදැන වදාරන්නේ. එදිනේ මේක පටන් ගන්න. පින්වත්නි අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ සිවුරු හිගයිනේ. මිනිත්තුන්ට රෙදිත් හිගයිනේ. ඉතින් සිවුරක් හදාගන්න ලේසි නෑ. සිවුරක් හදාගන්න රෙදි හොයන්න ඕනේ. දැන් ගොඩක් ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කරපුවක් තිබුණා ගෘහපති චීවරයේ මුල් බුද්ධ කාලේ ගෘහපති චීවරයක් කියලා එකක් තිබ්බේ නෑ. මොකද්ද ගෘහපති චීවරය කියන්නේ? ගීයැට්ටු විසින් හදලා මහලා පූජා කරන සිවුරු. ඒ හදලා මහලා පූජා කරන සිවුරු වලට වඩා මුල්ම බුද්ධ කාලේ හාඳුල්ලා පොරවලා තියෙන්නේ පින්වත්නි පාංශුකූලික චීවරය. අර මහා කාශ්‍යපයන් වහන්සේම පිරිනුවම් පානකම්ම පාංශුකූලික චීවර විතරයි පෙරෙව්වේ කියනවනේ. දැන් අපේ ගොඩක් සදහැවතුන් අහනවා මොනවද පාංශුකූලික චීවර කියන්නේ කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා අර මිනිඔතල ගිහින් දාන රෙදි කෑල්ලෙන් මහපු සිවුරු කියලා. මොකද මිනි වලට කරන ආගමික වතාවතට කියන්නේ පාංශුකූලික කියලානේ. ඒ වගේ අපිට පොඩි මතකයක් තියෙනවා. හැබැයි පින්වත්නි පාංශුකූලික චීවරය කියන්නේ ඒකටම නෙමෙයි. මේ පස්වලට එකතු වෙන්න මිනිස්සු අතෑරලා දාපු රෙදි කෑලි වලින් මාපු සිවුර. ඕක පින්වත්නි අර ළමයි ඉපදෙනකොට වින්නඹු අම්මලා ඒක ඇතකුණු පිහ දාලා ගිහින් දාපු රෙදි කෑලි. එතකොට ඒ නැතුනේ රෙදි කෑලි පාරේ නෑනේ. එතකොට වෙන වෙන තැන්වල පින්වත්නි ඔය මිනිස්සු අයින් කරපු රෙදි කෑලිට අමතර ඔය සොහොනේ මිනි ඔතල තිබුණු රෙදි කෑලි මේ ඔක්කොම චීවරය කියලා කියන්නේ. එතකොට පින්වත්නි දැන් ඒ චීවරයක් භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුව වදාලේ තුන් සිවුරයිනේ. දැන් මේ තුන් සිවුර මොනවද? දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර. දැන් ඔය දෙපට සිවුර සීත කාලේටනේ. දැන් අර හාමුදුරුවෝ දෙපට සිවුරනේ පොරවන් ඉන්නේ ඇත්තේ අර වාස් කාලේ ඉවර වෙද්දි. ඉතින් දෙපට සිවුරට වතුර වැටිච්චාම හිතන්නකො මොන බරක් තියෙන්න ඇද්ද කියලා. කොච්චර අමාරුවෙන්ද වැඩ හිටියේ. එතකොට උන්වහන්සේලාට අමතර සිවුරක් අනුමත කළා. ඒ අමතර සිවුර තමයි ඇත්ත මේ ඊයේ පෙරේද පූජා කළේ. ඇයි කායික සැහැල්ලුවත් අවබෝධයට අවශ්‍යයි. එහෙනම් ඔබ විසින් භික්ෂුන් වහන්සේලාට කායික සැහැල්ලුවක් තමයි මේ පූජා කරන්නේ. පින්වත්නි මම ඒව ගැන ඉස්සරහට කියලා දෙනවා. මේ කායික සැහැල්ලුව පූජා කරාම අපේ පැත්තට මොනවද එන්නේ කියලා. දැන් පින්වත්නි අර අපි කියන්නේ මොනවද? ආනිසංස පහයි. එකක් තමයි අනාමන්තචාරෝ. මොකද නොදන්වා බැහැර විය හැකිය. නැත්තම් වැඩ ඉන්න සේනාසනේ කාට හරි කියන්න ඕන. හැබැයි දැන් කටින සිවුර බාරගත්ත භික්ෂුවට කියන්නේ නැතුව ඕන තැනක වඩින්න ඕන තැනක කියන්නේ කැප තැනක වඩින්න පුළුවන් අවසරයක් හම්බ වෙනවා මේ සිවුරත් එක්ක. එතකොට උන්වහන්සේට තියෙන වාසිය මොකද්ද? දැන් පින්වත්නි හදිසියේ මේ පින්නපාතේ වඩින්න ඕනේ. අපි හිතමුකෝ භාවනා කරන්න වෙන තැනකට වඩින්න ඕනේ. එතකොට අපි හිතමුකෝ දැන් මේ පාංශකුලක සිවුරක් වගේ හදා ගන්න ඕන නම් ඒ රෙදි කෑලි තාම අතන රෙදි කෑල්ලක් තියෙනවා කියලා ආරංචි වුණාම එතෙන්ට වඩින්න ඕනේ. ඔය මොනවට හරි වඩින්න කාට හරි කියා ඉන්න ගියාමත් සමහරට ඒක මග ඇරෙන්න පුළුවන් නේ. ඇයි ඒ අවස්ථාව හිගයිනේ. කියන්න ඕනෙත් නෑ වඩින්න පුළුවන්. එතකොට පහසුයිනේ. එතකොට ස්වාධීනයිනේ. ස්වෛරීත්වයක් නැද්ද එතන?
කාටවත් කියන්න ඕනේ යන දිහාව. ස්වාධීනයි. පින්වත්නි ඔබ විසින් මේ කටිනේ සමග භික්ෂූන් වහන්සේට ස්වාධීනත්වයේ පූජා කළා. ආන්ෙහි ආනිසංස බෙලෙන් පින්වත්නි ඔබට මේ සංසාරේ එක දේශනාවක් අහලා තනියම ඉතුරු ටික අවබෝධ කරගෙන මේ ආර්ය සත්‍ය අවබෝධය ස්වාධීනව කරගන්න අවස්ථාවක් උදා වෙනවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වය එහෙම නෙමෙයි. සම්මා සම්බුද්ධත්වයෙන් තනියම උපදවගන්නේ. හැබැයි අපිට තව කෙනෙකුගේ ඇසුරක් ඕනිනේ. හැබැයි පින්වත්නි බණ ගොඩක් අහන්න ඕනේ නැහැ කියන ඔය කට්නිසිරු පූජා කරලා තියෙන කට්ටිය සංසාරේ. එයාලට එක දේශනාවක් ඇති කියලා අවබෝධය කරා යන්න. ඔන්න එහෙනම් අර ඉන්දිකටු සිදුරක් ගානේ සක්විති සැප ලැබෙනවට වඩා ප්‍රබලයි මේ ආනිසංස. මොකක්ද? ගොඩාක් දේශනා අහන්න ඕනේ. සමහරට එකම දේශනාවක් ඇති වෙන්න පුළුවන් ඔවුන්ට අවබෝධය කරා යන්න. අපි අර අහන තියෙන්නේ පස්සක මහණුන්ගේ එක් ශ්‍රාවකයෙකු ප්‍රථම දේශනාවෙන් අවබෝධයටපත් වුණු හැටි. අපි අහන තියෙන පින්වත්නි බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා එක දේශනාවෙන් දෙකෙන් සසර ගමන ඉවර කරපු හැටි. එහෙනම් ඔබටයි මටයි දැන් මේ දවස්වල බණ අහනවා ඉවරයක් නෑ නේද? කොච්චර බණ අහනවද කියලා හිතන්නකෝ අපි. මාත් එහෙමයි ඔබත් එහෙමයි. අපි කොච්චර බණ කියලා දෙනවද? අපි කියලා දෙනව විතර නෙමෙයි අපි බණ අහනවත් එක්ක. මමත් හැමදාම මන්නම් හිතනවා මම දවසකට සැරයක් නම් දේශනාවක් අහනවා. මම තෝරගත්ත දේශකයන් වහන්සේ නමක් දෙනමක් ඉන්නවා. එහෙමනේ අපිටත් ගුරුවරයෙක් ඉන්න පැවුඩි. බුදුරජාණන් වහන්සේත් හිතුවනේ මට කවුද ගුරුවරයා කියලා. ඒ ගුරුවරයා කියන කෙනෙක් ඉන්න ඕනේ අවබෝධයට. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධ වෙන්න එපයි. එතකොට පින්වත්නි අපි මෙච්චර බණහනවා අපිට තාම ගොඩ යන්න බැරුණා. එහෙනම් අපි තාම අවශ්‍යම තැනට ඇවිල්ලා නැහැ කියන එක නේද කියවෙන්නේ. අහගෙන නේද අම්මලා ඉන්නේ. මට බය හිතෙනවා. කවර පහෙන් එකයි කියලා දුන්නේ. පින්වත්නි බණහනවා කොච්චර ඇහුවත් මේ නිවන් ආලෝකයේ කියන එළිය තාමපත් උනේ නැහැ. මගපරලාභ කියන එළියපත් උන්නේ නැහැ. හැබැයි පත් වෙන තැනක් තියෙන්න ඕනේ. ඒ තැන තාම අපිට අහුුනේ නැහැ. හැබැයි අහුන්නේ නැහැ කියලා වැඩේ අතාරින්නත් එපා. මම මේ පත් වෙනවා කියන වචනේ පාවිච්චි කරේ ඔබට පුරුදු වචනයක් ඉඳලා. දැන් පින්වත්නි මේ දැන් මෙහෙම හිතන්නකෝ. කිසాగෝතමී පත් උනේ කොතනින්ද කියලා. දරුවෝ මැරිච්ච වෙලාවේ දරුවාගේ මරණය නැමැති සිද්ධිය තමයි ඇයට ආර්ය සත්‍ය අවබෝධයට මඟ පෑදුවේ. කිසాగෝතමිය රහත් වෙලා මහ වනයේ වැඩ ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා. ඔව් ඉතින් ළමයා මැරුණාට පස්සේ මේ හිතේ අමාරුවට මහාන වුණා නේද? දැන් කැලේට වෙලා ඉන්නව නේද? කියලා මේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් කියනවා. කියනකොට රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා ඔබට වැරදිලා ආයි කවදාවත් මගේ ළමයි මැරෙන්නේ නැහැ. ඇත්ත නේද? ආයි කවදාවත් ඇගේ ළමයි මැරෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ නැත්තේ? ආයි කවදාවත් උපදින්නේද නැති නිසා. ඒ උත්තමාවේ එතෙක් ජයග්‍රහණයක් ලැබුවේ අර සිද්ධියනේ බලපෑවේ. පින්වත්නි එතකොට අර එක සිද්ධි වලින් සමහර හරි අමුතු සිද්ධි වලින් සමහරුන්ගේ හැරවුම ලක්ෂය සටහන් වෙලා තියෙනවා. අර එක හාමුදුරු කෙනෙක් හිටියා. ඔය ආනන්ද හාමුදුරු මහාන කරගෙන උන්වහන්සේට කොච්චර භාවනා කරලා තියා දෙන්නේ නැහැ, හරියන්නේ නැහැ, මගපර ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට ගුණ වැඩෙන්නේ නැහැ. පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කර ආනන්ද ඔය භික්ෂුවට මලක් දෙන්න. ඔය භික්ෂුවට ස්වර්ණාකාර කියලා භික්ෂුව. ඔය භික්ෂුවට මලක් දෙන්න. මලක් දෙන්න එතකොට ඒ මලක් අරමුණු කරගෙන කමඨහන වඩන්න කියන්නේ. ඇයි උන්වහන්සේ බැලුවා ඉතිහාස සංසාරේ උන්වහන්සේගේ මනස කොතනද අවදි වෙලා තියෙන්නේ කියලා. බලපුවාම බුදු ඇසින් දැක්ක අතීතයේ මේ භික්ෂුව පාරේ ලස්සන මලක් පර වෙලා යනවා දැකලා මේ සසර අපේ ජීවිතෙත් ඔය වගේනේ අපි රැවටිලා තියෙන්නේ බොරුවකටනේ කියලා හිත ඊටාම ඉහළ මට්ටමකට දියුණු වුණා ආන්ගේ මල පර වෙලා යන සිද්ධිය දැකලා. අදත් මේ
තථාගත ධර්මය අසුරු කරන වෙලාවේ ඒ අත්දැකීම අලුත් කරොත් හරි කියලා තේරුම් ගත්තා. මම පේනවා නේද ඔබටයි මටයි පත් වෙන තැන තාම දන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ පත් වෙන කියන වචනයෙන් පාවිච්චි කරලා. කියන්න බෑ. පත් වෙන තැන හම්බෙනකන් අපිට වීර්ය වඩන්න වෙනව නේද? පින්වත්නි හැරවුම් ලක්ෂණ හම්බෙනකන් වීර්ය වඩන්න වෙනව නේද? අපේ හැරවුම කොතනද කියලා දන්නේ නැහැ. හැබැයි පින්වත්නි අර අනාමන්තචාරෝ කියන ආනිසංසය ওই චීවරයේ සමග පූජා කළ කුසලයෙන් එච්චර ලොකු රවුම් ගන්න නැතුව අඩු දේශනාවක දෙකක ඇසුරෙන් ආර්ය සත්‍ය අවබෝධයට මඟ පෑදෙනවා ඇති කියලා ධාමයේ සටහන් වෙනවා. ඒ උතුම් ලාභය මෙවර කටින සිවුරු පූජා කළ ඔබට ඒ සඳහා අනුශාසනා කළ ඒ සඳහා ප්‍රධානත්වය ගත්ත ඒ සඳහා හේතුපාදකයේ වෙච්ච මේ ස්ථානේ වස් සමාදන් වෙලා වැඩ සිටිය ස්වාමින් වහන්සේලාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔබේ ඇස්වලට නම් පේන්නේ නැති සිවුරක් මහලා පූජා කරන එකන්නේ. හැබැයි ඒ ඇස්වලට පේන්නේ නැති ලාභ ටිකක් හාමුදුරුවන්ට ඔබ පූජා කරලා තියෙනවා. රාණාමත්තචාරු, අසමාදානචාරෝ කියලා තව එකක් තියෙනවා. පින්වත්නි ආගෙන නේද ඉන්නේ? පින්වත්නි ඔය සමාදානචාරෝ අසමාදානචාරෝ. يعني භික්ෂුවක් එළියට වඩිනවා නම් තුන් සිවුර ළඟ තියෙන්න ඕනේ. ඒක තමයි සම්ප්‍රදාය. නැත්තම් ඇවතක් සිද්ධ වෙනවා. දැන් පින්වත්නි සතපෙන ඇඳ ළඟ අත්පසක ඒ සිවුර තියෙන්න ඕන තුන් සිවුරම. පරවන්න පුළුවන් අඳන සිවුරයි තව දෙපට සිවුරයි තනපට සිවුරයි දෙකෙන් එකයිනේ. අනිත් සිවුර ළඟ තියෙන්න ඕන. එතකොට දැන් අද කාලෙත් පින්වත්නි ගොඩාක් වේලාවට දැන් අපි අතින් උනත් ඒ තුන්වෙනි සිවුර සමහර විටක ධර්ම දේශනා කරන තැනකදී හරි අපි අතින් මග යරනවනේ. ඒක මුල් දේශනාවට අනුව ගත්තාම ඒක අපිට උනත් ඇවතක් විදියට තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඒක ඇවතක්. මම මේ මුල් දේශනාවත් එක්ක මේක පැහැදිලි කරන්නේ. පින්වත්නි මේ කටින චීවරයක් බාරගත් භික්ෂුවකට තුන් සිවුර නැතුව කැමැති සිවුරක් එක්ක ලබන මැදින් පෝය වෙනකම් වැඩ ඉන්න පුළුවන්. සහැල්ලු වන්නේද හම්බෙන්නේ? අර බරක් උසගෙන යන්න ඕනේ නේද? අන්න පින්වත්නි ඒ භික්ෂුවකට මේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා ලොකු බරක් සැහැල්ලු කිරීමේ කුසලයක් ඔබ විසින් අත්පත් කර ගන්නවා. ඒ කුසලයේ ප්‍රතිඵලයක් ලෙස ඔබද ඔබේ හිතේ තියෙන කෙලෙස් බර නැද්ද අපිට? නිමිතියට රාගයේ බර, ද්වේෂයේ බර, මෝහයේ බර අපිට නැද්ද එහෙම තිබ්බට? නිදි බර බව නම් තියෙනවා හාමුදුරනේ කියලා කියන්නේ බා. පින්වත්නි ඒ නිදි බර බව එන්නේ ඒවත් එක තමයි. ඒ කාමච්ඡන්දවල තීන මිද්දේනේ ඔය එන්නේ. මේ පංච නීවරණ වල තීන මිද්දේනේ ඔය එන්නේ. කාමච්ඡන්දේ නිසානේ තීන මිද්දේට මග හැදෙන්නේ. එතකොට පින්වත්නි ධර්මච්ඡන්දේ හදාගත්තොත් තීන මිද්දේ දුරු වෙනවා. එහෙනම් නිවන වහලා යන ධර්ම අතර තීන මිද්දේ අපිට පහර දෙනවා නිතර නිතර. ඒ පින්වත් සසරේ හැටිනේ මේ කෙලෙස් බරවල ස්වභාවය. ඔය මුගලන් මහරහතන් වහන්සේත් භාවනා කරද්දී හරියට නිදිමතාවක් කියනවා. උන්වහන්සේටත් හරිය අමාරුයි කියන භාවනා කරන මුල් කාලේ. මුගලන් මහරහතන් වහන්සේටත් නිින්ද ගියා නම් හාමුදුරුවනේ මේ මාලසිංහගොඩ සංස්කෘතික මධ්‍යස්ථානේ බණ මඩුවේ බණ අහන් ඉන්න අපිට නිින්ද යනවයි කියන එක ඔබ වහන්සේම අමුතු විදියට හොවා දක්වන්න ඉන්න එපා මෙතන කියලා කාට හරි හිතෙන්නත් පුළුවන්. ඒකත් ඇත්ත තමයි. පින්වත්නි බුදු පියාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට අනුශාසනා කළා. මොග්ගලණ තීන මිද්ද එනවනම් අරමුණ වෙනස් කරන්න. කමඨහන මාරු කරන්න. මෙනෙහි කරන කමඨහන මාරු. මොග්ගලණ ඒක හරියන්නේ නැත්තම් මේ අතින් කන පිරිමදි. ඕන් කම්මැලිකම නැති වෙන ක්‍රමය. ඔබ දැන් උතරින් ඉන්න ගමන් කන පිරිමැද ගත්තා කියලා මම මොකුත් කියන්නේ නැහැ. නිදිමත යනවා. ඔන්න ළමයි කරලා බලන්නකො. ඔය බුද්ධ දේශනාවේ තියෙන්නේ. කන පිරිමදින්න කියලා. ඒක හරියන්නේ නැත්තම් මොග්ගල්ලාන ඒකත් හරියන්නේ නැත්තම් ටිකක් නැගිටලා සක්මන් කරන්න. ඔන්න ඔබ මේ ශාලාවේ සක්මන් කරා කියලාත් මම මොකුත් හිතන්නේ නැහැ. මොකද මෙතන ඉඩක් තියෙනවනේ තැන් තැන් වල.
මොග්ගල්ලාන ඒකත් හරියන්නේ නැත්තම් පැන් ටිකක් අරගෙන මෝදෝනේ කරන. ඔබ ළඟ තියෙන වතුර බෝතලයක් අරන් මුණ හොදගත්තයි කියලා මම මොකුත් කියන්නේ නැහැ. මොග්ගල්ලාන ඒකත් හරියන්නේ නැත්තම් දකුණු ඇලයට හැරිලා පොඩි වෙලාවක් සැතපෙන්න. ඒක නම් කරන්න පුළුවන් සාමණේරයන්ස අපිට කියලා කවුරු හරි කියන්නත් ඉඩ තියෙනවා. පින්වත්නි දැනට ඒක හැර අනිත් හතර ඔබට කරන්න පුළුවන් මේ ශාලාව තුල. තීන මිද්දෙන් බැට කණ එකත් පින්වත්නි මේ අවබෝධයට තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් අපි භික්ෂුවට ලැබෙන ආනිසංස පහ අතර දෙවැනි ආනිසංසය තමයි තුන් සිවුර නැතුව කැමැති සිවුරකින් වඩින්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ඒකේ ප්‍රතිඵලයක් ලෙස අපිටත් කෙලෙස් බර සැහැල්ලු කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනවා කියලා දේශනාවේ සඳහන් කරනවා. පින්වත්නි ඒ වගේම තමයි මම ඔබට මතක් කළා ඒ භික්ෂුන් වහන්සේලාට තව ආනිසංසයක් ලැබෙනවා කියලා යාවදත්ත චීවරං කියලා. අහගෙන නේද? පින්වත්නි මේ ඉස්සරහට තියෙන මාස 5 ඇතුළත භික්ෂුන් වහන්සේ නමකට මේ කටින සිවුර බාරගත්තා නම් ඒ භික්ෂුන් වහන්සේට Taman කැමැති තරම් සිවුරු පිරිකර පරිහරණය කරන්න පුළුවන්. අන් අයට පරිත්‍යාග කරන්න අනිත් ස්වාමීන් වහන්සේලාට පිරිනමන්න පුළුවන්. ඒ වගේ ලාභයක්. නැත්තම් භික්ෂුවකට තුන් සිවුරයිනේ පරිහරණය කරන්න නිසි. හැබැයි තුන් සිවුර හැර යාවදත් යම් තාක් සිවුරු පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් පින්වත්නි පහසුවක් නේද? දැන් සිවුරක් එහෙම සවුත් වුණොත් කුණු ගෑවුනොත් දැන් හිතන්නකෝ දැන් වැස්සකට එම අහුවෙලා තුන් සිවුරම තෙමුණොත් මොකද කරන්නේ කියලා. දැන් හිතන්නකෝ දැන් එහෙම ওই සිවුරක් හදිස්සියේ මොන හේතුවක් නිසා හරි පිරිසිදු කරගන්න බැරි මට්ටමේ අපවිත්‍ර වෙලා ගියොත් එහෙම මොනවා හරි කහට වෙලා හරි සවුත් වෙලා ගියොත් පොරවන්න බැරි මට්ටමට සවුත් වෙන්න පුළුවන් හේතු වෙදෙනවනේ. එතකොට එහෙම වුණොත් පින්වත්නි දැන් ඉරුණත් නම් මහ ගන්න පුළුවන්නේ. එතකොට ඒ බඳු තත්ත්වයක් තුළ මේ භික්ෂුන් වහන්සේලාට අතිරේක සිවුරු බාර ගන්න අයිතියක් ඔබ අද පාන්දර මේ පන්සලේදී පූජා කළා. පින්වත්නි මේ ගෞතම සාසනයේ භික්ෂුන්ට අතිරේක සිවුරු පිළිගැනීමට පහසුකම පූජා කිරීමේ කුසලයෙන් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධයේ දක්වා අතිරේක ගුණ වැඩෙනවා කියලා දේශනාවෙන් සඳහනක් තියෙනවා. මොනවද මේ අතිරේක ගුණ කියන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් චක්කපාල හාමුදුරන්ගේ ඇස් අඳ වුණානේ. ඇස් අඳ වුණා. උන්වහන්සේ හැබැයි ඇස් අඳ වෙලත් ඇවිද්දා නේද? සක්මන් කරන්නේ. උන්වහන්සේට පෑගිලා සත්තු මැරුණා නේද? එහෙනම් උන්වහන්සේට මේ මැරෙන සත්තු ගැනවත් බලන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ නේද? පින්වත්නි සමහර ස්වාමීන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කළා. හැබැයි උන්වහන්සේලාට 이르දි බලය නැහැ. අර අපි කියනවා සිව් පිළිසිඹියා කියලා විශේෂ සුදුසුකම් නැහැ. එහෙම නැහැ. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා අරහත්ත්වේ සාක්ෂාත් කරා වෙන වෙන හැකියාවන් සුදුසුකම් ගුණ එක්ක. දැන් ඔය හිතන්නකෝ මහා කාශ්‍යපයන් වහන්සේම සුවිශේෂී ගුණ උන්වහන්සේට තිබුණානේ. එතකොට පින්වත්නි ඒ සුවිශේෂී ගුණ එබඳු විශේෂ වූ ගුණ ඇති කරගන්න නිවන් දකිනා ජාති දක්වා ඔබටද මේ උතුම් පූජාවේ ආනිසංසයෙන් ලැබේවා කියලා පින්වත්නි ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි පින්වත්නි ඇහුණද අපි විස්තර කළා ඝන භෝජනය කියලා එකක්. මතක් කරලා ගාථාවේදී. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඝන භෝජනය කියලා කියන්නේ මේ දැන් ඔය භික්ෂුන් වහන්සේලාට ආරාධනාවක් කරනවා නම් දානකට ඒක සාංඝික දානයක් ලෙස තමයි බාරගන්නේ. මහා සංඝයාක තමයි වඩින්න ඕනේ. එහෙම නැතු පුජ්‍යලික දානයක් විදියට වඩින්න පුළුවන්කම නැහැ. එතකොට ඒක ඇවතක්. මහා සංඝයාත් එක්ක දැන් යාළුකමට ගෙවල් වලට වඩම්මලා දාන දෙන ඒවා නැහැ. ඒ දැන් කාලේ නම් ඒව ගොඩක් තියෙනවා නේද?
දැන් ඕගොල්ලෝ යාළුවන්ට කියනවනේ මේ අපේ ගෙදර කෑමක් ලැහැත්ති කරලා තියෙනවා වරෙන් බං කියලා එක් කියනවාද යාළුවෝ. ඒ වගේ පින්වත්නි සංඝයාව එහෙම මේ අර හාමුදුරු මාත් එක්ක හිතවත් එයින්ද ඒ හාමුදුරුන්ටත් අපේ ගෙදර දාන වෙලක් හදන්න ඕනි කියලා. ඔය පුජ්‍යලිකේ වඩම්මන් ගින් දන් දෙනේව පින්වත්නි බුදුහාමුදුරු එච්චර භික්ෂුන් වහන්සේලාට ඒකට අනුමැතිය දීලා නැහැ. සංඝයා වෙනුවෙන් සාංගිකව තමයි දානේ බාර ගන්න කියලා දේශනා කළේ මහා සංඝයා පිරිවරත් එක්ක වැඩම කරලා එහෙන් පුජ්‍යලික දානවලට බුදුදහමෙම ඉඩක් නැහැ. පුජ්‍යලිකව වඩිනවා නම් පින්ඩපාත තමයි වඩින්නේ. හැබැයි පින්වත්නි මේ කටිනයක් අතුරුගත්ත භික්ෂුවට ලැබෙනවා මොකද? කටිනයක් අතුරුගත්ත භික්ෂුවට ලැබෙනවා පින්වත්නි ආනිසංසයක්. ඒ පුජ්‍යලික ආරාධනාවක්ද බාර ගන්න පුළුවන් මැදින් පොය දවස වනතුරු. ඒකත් පහසුකමක් නේද? පින්වත්නි යාවදත්ත චිවුරුපාද කියලා එක්කුත් තිබුණා නේද? ඒ කියන්නේ පින්වත්නි දැන් ඔය මේ ඒ යෝච තත්ත චිවුරුපාද. ඒ කියන්නේ මේ දැන් ඔය අර අපි කලින් එකේදී කිව්වනේ තුන් සිවුරට අමතරව සිවුරු පරිහරණය කරන්න පුළුවන් කියලා. අනිත් ඊළඟ කතාවේදී කියනවා යෝච තත්ත චිවුරුපාද කියන එකේදී මේ සිවුරු පිරිකර දැන් භික්ෂුන් වහන්සේලා තවන්ට පූජා කරන වැඩි සිවුරු ටික ගබඩාවට පොදු ගබඩාවට තමයි එකතු කරන්න ඕනේ. ඒ භික්ෂුන්ට පුජ්‍යලිකව තමන්ගේ කුටියේ තියාගන්න කැප නැහැ. හැබැයි දැන් ඔය මේ කටිනයක් අතුරුගත්ත භික්ෂුවකට කැපයි යම් තාක් සිවුරු පිරිකර වුණත් තමන්ගේ භාරේ තියාගන්න. දැන් බලන්නකෝ දැන් මේ ලැබෙන ලාභ ටික. එතකොට ඒක ඇතුලේ පින්වත්නි පහසුවක් තමයි සලස්සන්නේ. දැන් අර ඝන භෝජනය ඇතුලේ පහසුවක්නේ සලස්සන්නේ. එතකොට